මේක දාත් එහෙම ගැස්සිලා අඩුයි ඉතින්. ඔව්. මේ හයිලන්ඩ් එක. Toyota ඔය මන්දිවල යන වාහනේදී ඒක වල්ලුර අඩුයි. ඔයලත් නෑ, මේක නෑ. ඔයද. ආ ලෙඩේට. අපුණ කියලා එකක් දෙරියා. ඒකේ වල්ලුම මල්ලි. ලෙඩක් කරලා. සූකර් උනා. මොකක්ද? මල්ලා එනවනේ ජීප් එක පිටිපස්සේ. ඈ. මේ ගලේ විල්පත්තු. එනකොට දැන් මේ වගේ හරියදී ඉතින් ඇඟිලා ඉන්නවා. ජීප් එකත් ඉස්සර වෙනවා. තව ජීප් එක පිටිපස්සෙන් එන්නේ. ටිකක් පැන්න ගමන් මල්ලා දකින්න පයින්නවා. මල්ලාට අක්කල්ලා ඇල්ලන කොටියක්. කොටියක් අල්ලලා මල්ලා දෙන්න හපාගෙන මල්ලා තරින්නෙත් නැහැ. අතරින් නැත්නම් මල්ලා ඇටරිය මල්ලා කනවා කියලා පොඩි. ඒක පාර අල්ලලා උගතන. මල්ලාගේ? මල්ලා. මල්ලා අල්ලයි කියලා මල්ලා අතරින් ඉන්නේ නැහැ. මල්ලා ගත්ත දැනින්ම මල්ලා කෑගක අල්ලගෙන ඉන්නේ දැන්. කොටියත් අල්ලගෙන යනවා. කොටියක් දැන් නැවෙයි. මල්ලා අතරින් නැහැ කොටිය. ඊට පස්සේ කෑ ගහන බෑ කාලක් භාගයක් විතර කරනවා. කොටිය. කොහොමරි කොටියක් බැරිම තරම කොටිය අතරින් ඇටරියම් බල්ලා අතලා උගේ පස්සේ ලෝගෙන යනවා. කොටියගේ පස්සේ? කොටිය දුවනවා. බල්ලා නිමිට් යවේ. ආව කප්පාත්. පස්සේ රකලා මේ වාහනේ ආව. බල්ලා අල්ල ගන්න. බල්ලා දෙන්න කියලා බල්ලා අල්ලගෙන ආගන්නවා ජීප් එක. ජීප් එකේ දාගෙන එවෙලා ගෙනල්ලා වන්දීකර වාර දීලා වන්දීක යන කියලා වේ අර වෙලෙත් දාලා බල්ලා වයිකාරේ කවුරු වෙන්න ආවේ අන්තිමට ගිහින් අපි ජීප් එකේ ආවුම් තමයි බල්ලා ගෙනල්ලා කොටියව ගෙන්න ගන්න වැඩි කරේ කියලා පස්සේ පොලිසිය අරගෙන යනවා ඔක්කොම මම්මලා ගානසේ බල්ලා මේ බයා පමාරවල් බල්ලු එනවා ගේට් එකේ ආගෙන දන්නේ ඔයව කරන්නේ නැහැ කියලා පස්සේ මෙයාලා ගාන කරලා මේ ජීප් වල දෙක
මාර වැඩි. ඊට ඕකම කියලා අන්තිමට ඔක්කොම උනා. බලලා යහිට ඉන්න වෙනම. ඊට යාගෙන මගේ බලලා. යා හැමතැනම ඇවිදිනවා. කෑදැත්ත පුතේ දැක්කද කෑදැත්ත එක? ස්ටෝරි කියනවා. යාගේ නාම ගන්නවා කියනවා. කියලා පොතේ. ශාලා පොස්තාලක් කරලා බලලා පුටින්ට ගන්න දීලා. ඒ බාපෝ වැඩේ කරන්නේ. අම්මා ඔය එහෙම පාපොච්චාරණය කරාද? ඌ පාපොච්චාරණය කරා. YouTube එකේ ගාමහා රම් කියලා මෙව්වා. මාතර කියලා තියෙනවා. ඒ සීන් එකත් අරගෙන උඹ හම්බෙන්න කියලා. ආ. දැන් ජීවිතේ පිළිගන්නවයි. අපි පිළිගන්නේ යාලත් ඔකේ වෙන්නේ. ආ. යාලත් පස්සේ ගියා. වැඩි දැම්මොත් ආයේ කොටියක් අයියෝ ගන්න. කොටියක් ඉවරයි. එක පාරේ කියලා හරියට වෙන්නේ අවුරුද්ද තුනයි ඉවරයි. වැඩි හිටි ගන්න නම් පොඩි හිටියා. මාතන් හිටේ. කිං රෝද. ඒ තෝලුවා. වැලිපුවා. ඕ වැලිමුවා. දෙකට දකින් ඉස්සත්. අපි යන්නෝට අර පාර. මේක මෙහෙට දැම්මේ මන්ද. මෙහෙ නිකන් වාහන යන්න බෑ මේ වාහන නම්බර කරලා තියෙන්නේ. ගහේ ඉන්න නංගි. මෙහෙ නවාගෙන. ඒ කිනාය ලගේ අල් පොදලා. ඇයි කොටිය? කොටිය තමයි දායි. ඕගොල්ලෝ නිදිදී වාහනේදී නරියෙකුත් ආවා. නේද අන්ති? නරිය පාරේ. නරිය? ඔව් පාරේ. නරිය ලස්සන අතේ තමයි ගහන්නේ. අපේ මේ නෙමෙයි අමුණ එළියේදී. එද්දි. දුවනා ඉන්නවා. අරින්ට පෙන්නන්න බෑ. මට හම්බෙච්ච ෂොට් එක නේ. ඒක නම් මරු ෂොට් එක. අර ඉම්බල වෙච්ච දේ තමයි. තාම දුවිලි නැගෙilla කියන්න. තමයි බයින් දීලා ඉම්බ වැටෙනවා. මේ වාහනේ දුවිලි යනවා කියවන්න ගියාම කඩලා ඊළඟ කටේ වැලි. ඊළඟ කටේ දුවිලි. උඩාරම් ගහ ගන්න යන්න තියෙන මෙතන. උඩාර. අන්තර ගොල්ල. වහලෙට ගහන්න එපා කියන්නේ. වහලට ගහන්න එපා. වහලෙට ගැහුවාම අපි හිතන්නේ නවත්තන්න කිව්වා. ඔව් ඔව්. වහලට තට්ටු දාන්න එපා. ඉස්සරහින් හිතන්නේ නවත්තන්න කියනවායි කියලා. එහෙම නවත්තන මේ මෙතන ඉන්න මොනවාගේ පැටියත් එක්ක අර අරින චූටි පැටියෙක් එක්ක අර කියන්න චූටි වැඩි කොල්ල ජීවිතේ කරන වන්ට කරලා මාත් දැක්කම පැටියා.
මේ චූටිම පැටියෙක් අනේ කුකුල් පැටියෙක් වගේ. ඒ අම්මා මේ තාත්තා. ඒක ගන්න හොඳ නෝ. අම්මා. ගොඩක් ගන්න ඒ පානන්න පෙදලා මේ තාත්තා. අනේ ෂෝටා දෙකේ ඔය පිඹුර වෙලා ගිනිනවනේ ඒකනේ මෙයාත් තමයි. මේක තමයි ඔය සත්තු ඇටැක් කරනවනේ. අම්මා තාත්තා. අම්මේ අම්මේ අම්මයි තාත්තයි. හැරෙනවා අනිවාර්යෙන් හැරෙනවා. අර එකක් ගැලවෙන්නේ ඉන්නේ. එක පිටාට. අර ඉස්සරහට. තව හැරෙනවා යා. අනිත් දවස් බාපාලා තියෙන දවස් ගන්න. නැත්නම් ටීවී කරනවා. අර එක පිටාට ගැලවෙන්නේ එන්නේ තාත්තා. එක පිටාට ගැලවෙන්නේ ඉන්නේ. යා හැරෙන්න බෑම කියනවා. නෑ නෑ කාන්ට් එක දෙන්න හරි පැත්තේ. මොකද දෙන්නේ කියලා. ඒ පැටියයි ඉතින් වතුර මල්ලේ. අනේ අර පැටිය සෝ. අම්මේ පැටිය දැක්කද? ආයන් නිදාන. අනේ නම් නහවව. අනේ පැටිය මේ නෑ අපි මේ පැත්තට. කුකුල් පැටියෙක්. පිල්විද. අන්න. හොඳවනේ ගන්න ආවා. පැටිය. හරියා. මේ කාලේ මම ඔය පැටියේ පළවෙනිව දැන් දැක්ක ඔච්චර චූටි. නැත්නම් ඔය කඩේ කියලා ලොකු තන් දැකලා තියෙනවා. සුදුවය පළවෙනි කතාවනේ. ඔව් වටකුරුල්ල වගේනේ. එන්නේ. යන පොලේ කොහේ? යාර මේ කෙටේ සෙබඩි පැටි. ආවට කුටු විතර මාතේ. ඒක නංගිත්. වා කාලා තියෙනවද? නැහැ නැගලා දිනනවා. බබා බැරිලා පස්සු කරන්න බබාට. අලි ඔලුවක ඇටකටු වගේක් තිබ්බා. ඔව්. තිබ්බ තමයි. ඔබ තාමා යන්න තැන් අපි 70ක් දිග. අපේ අම්මා අපිට තියාගෙන ඉන්න ෆෝන් එකේ. මෙන්න මෙතන වහලා. අපිට හදනවා තාම. හොදගෙන යනවනේ වතුර යන පාරවල්. ඒකට හොදගෙන යනවා.
බබා ඔයා වඩ බලන්න. ඔයා දකින්න සත්තු වෙන්න නම්. මොනක් වැඩිය සෙබඩු හතරයි මොනක් හතරයි. ඔය පුතේ ඌව කරන්නේ පාර රැක ගන්න. නැත්නම් පාර හේදිලා යනවනේ. මේ පුතේ මේ මාර්ග සංවර්ධනය කරනවා නේ කට්ටිය රැට ඉන්නවා ඌවල. ඔය එනද ඔක්කොම හයිලයිට් කරනවා නම් තමයි මෙහෙදී. ලෑන්ඩ් ක්‍රූසර් ගන්න. ඉන්දියානවා මට ගිය පාර මට මුන්දලා මහ දවල් ලව්වේ සරන් නම් බෑ. මේක පායන අවුව ටිකක් සරයි. සවස් පාරම හදන්න. Suzuki. अरे ये ना तो बोलेरो महिंद्रा ये पार में ये बरेदा में අපි ආවනේ ඒදිත් මමංගේ මොඩරේටර් ගහනවා අපි නෙදර්ලන්ත එකේ ගාන හදලා තිබ්බේ අනිත් ඒකට මේක අහුන්නේ නැහැ මේකත් අහුන්නේ අයි අවුලා අනුරාධපුරෙන් එන ඔක්කොම වතුර පාර බහින්න මෙහෙන්නේ වතුර පාර විතරයි පාලම් මේ පාලම් තිබ්බේ නැහැ තාත්තේ පාලම් එකක්වත් තිබ්බේ නැහැ පාර විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ බෝක්කු බට දාලා තිබ්බා අර එව්ව හිර වෙනවනේ මේක හිර වෙන්නේ නැහැනේ බට හිර වුණොත් එimhe පාර කඩයි යනවනේ ඒක හින්දා තමයි සවස්ත පාරම දාන්නේ හිර වෙන්නේ නැහැනේ කොයි වෙලේවත් පහයි නිකන් හතර ළඟයි වගේ දැනෙන්නේ. දැන් පහයි ආයෙ සීතලක් එන්නේ.
තාත්තේ මේ තියෙන්නේ මෙන්න මේ විදිහට බට තියෙන්නේ නේ. ওই බටේ අයින් කරලා සපත්තු පාලම දානවා. එතනද දානවා. මේක නම් බහැලා දැන් ටිකට කලින්. තේනවා? තෙත ගතිය තියෙනවා. අదే පච්චයක් කියම ගහලා හිටියේ. ඒක තමයි මම බැලුවේ. මොනේ ෂෝක් එක. මෙතනත් කොට. තවදීගේ මොනෙත් ගන්න. මචං. නෝගානි අම්මා හොඳට බලන් ඉන්න පුතේ එයිමයි කතා කරන්නේ. සම්රේකා නිදිනේ. නිදිනේ මගේ දිනේ වැටෙනවා. දිනේ තන ඔක්කොම වැටෙනවා. නැත්නම් වැටිච්ච ඔක්කොම අහුල ගන්නවා. පාතුගා තියෙනවා. පාතුගා වලින් තියෙන්නේ පළු වීර දියුල් ඔව්වා. දියුල් තියෙනවා. අපි ගිය පාර දියුල් දාන්න මට දැන් මතක නැහැ දැක්කා ගෙඩිත් එක්කම නේද? මම කිව්වේ නේ. ගලක් පුස්තක කියන්නේ. ලොකු ගෙඩිත් එක්ක. බයින්න දෙන්නේ නැහනේ. පොදයක් යනවා. පොදයක් යනවා. ඔව්. එක ගින්න දෙක තුනක් කරලා සෙල්ලම් පිට්ටනියකට ගියාම ඉන්න ඕන විදිය වෙනයි. මාන්සලකට ගියාම ඉන්න ඕන විදිය වෙනයි. කැලේකට ආවම ඉන්න ඕන විදිය වෙනයි. ඒක තියෙනවා. දේශේ හැටියට තමයි වාසය කරන්නේ. මෙන්න දාට අඹ ගාස් හැටිලා. ආර සීතලක් එන්නේ. වැහි සීතල එන්නේ. අර ඉර තාම උඩ අර අන්නරේ උඩ ඉර දෙන්නේ. ආ. පහල් 12යි. අන්න මෝරංචුවක් ඉන්නවා දකුණු අත පැත්තේ. මේ වම් අත පැත්තේ හරි. ඒ පැත්ත උන්න හරි. ඒක ඉක්මවද? ඔබත් ඉන්නේ. අලි ඉන්නවා අපි අලි දැකලා තියෙනවා. අලි උඩ වලවේ යාලට සාපේක්ෂව ටිකක් අඩුයි. අලි නෙමෙයි මේ ඇත්තු ඉන්නවා. මට ඇත්තු රංචු හම්බෙලා තියෙනවා මේ පාරෙන් නෙමෙයි. මේ එන්ට්‍රන්ස් එකෙන් නෙමෙයි. මේ පුත්තල මේ එන්ට්‍රන්ස් එකෙන්. අපි එලෝගෙන ආව ඇත්තු. අනවිත් නෙමෙයි කෙලවන් ආවනේ කෑ ගහගෙන. අපි අසාරට කියලා නේද? නෑ ගල්ගමුව නෙමෙයි. පුත්තල ගල්ගමුව හුවෙන්නේ නෑ. පුත්තල නෑilla නැත්තේ මේ. පුත්තල පටන් ගන්නේ මෙව. ටවුන් එකෙන් යන්න තියෙන්නේ. ඉතින් මම සී ලබා දෙන්නේ ඩොඩ. ඉතින් මේ ඩී ලබා දෙන්න.
බෙටි මැද්දේ. ඔව් එන්නේ. අපෝ ඇති. සනීපයක් තියෙනවා. මේ සුබල්න අපේ උන් ඒගොල්ලෝ එළියට යද්දි අපි අය අතුට යන්නේ. ඔය කැම්පින් ගෝත තමයි මම පෙන්නේ. ගියා වගේනේ. ලංකාවේ තියෙන හොඳම වාතාශ්‍රය ඔක්සිජන් තියෙන මෙහි. නෑ. දීපත්. जाती था मैं එහෙමයි. යාලේ ඩීසල් ගත්තට සල්ලි ගත්තට වනෝද්‍යානය ඇතුලේ බෆල් එක ගත්තද? බෆල් එක මගේ බයික් වල ගත්තනේ. නම්බර. යාලේ ටිකට් ගත්තට මොනවා කරත් සංවර්ධනයක් වෙන්නේ නැහනේ. මෙහෙ මේ ගන්න මුදලින් යම් කිසි සංවර්ධනයක් කරනවා. පේනවද අපි යන්න පාර? ඔව් ඊට කෙලින් අර ඈත.
කිලෝමීටර් 27ක් කීයක් යන්නේ? වැඩි කරා. ඒ කොට්ටෝරුව සත්තු කොටලා ඒවල් හදාගෙන ඉන්නේ. සතෙක් ඉන්නව වගේ පේනවා. ඔව්. बोलेरो को टिकක් හොඳ ඒවා ඔක්කොම දුරු තමයි තාත්තේ මේ මං අල්ලන් ඉන්නේ ඕ මොකද මේක Mitsubishi නේද? මේක Hilux මේක Mitsubishi නේද? මේක Toyota නේද? Toyota නේද? Bolero එක. මේක Bolero. Mitsubishi. මේ Toyota Bolero එක. ඉල්ලේ තියලා Mitsubishi. අරක මේක අනිත් එක Hilux එක. ලිමිටඩ් එඩිෂන් එක අර බලන්න. බෝතලයක් දාලා බෝතලේ ගන්න හද. ප්ලාස්ටික් බෝතලයක් කවුරුහරි දාලා ගිහලා වැටලා එක්ක. කිසිම පොලිතින් දෙයක් ඉටි බෑග් එකක් ප්ලාස්ටික් කෑල්ලක් පුදාලා දුවලා එළියට දාන්න එපා කොයි වෙලේවත්. ඔබ සත්තු කන්න උත්සාහ කරලා අරින්න උත්සාහ කරලා තුවාල කරගෙනනවා නැති වෙනවා. දැන් මේ සබාදමට ආදරේ නිසා ඒක ගත්තා. ආන්න ඒක තමයි. ඒගොල්ලෝ සබාදමට ආදරේ නිසා ඒ දේ ගත්තා. ඒක හරි. දැන් කී දෙනෙක් දැක දැක සමහරට ගියාද? අවුරුදු 100ක්ද නේ 50කට වැඩි. හැදෙන්න ඔය වගේ අවුරුදු 100 ගණන්. මීල කම්බිගොල්ල ආවේ. ආ. වන්දේ ගාන ලාවුන. ආයිලා මත් 12. කම්බිගොල්ල. ආ. ඒවා පියතුන නිසා පිටියේ. අවුරුදු අලි 10 කෑලි. සෝදයි. අයිසෙගා ලක්ෂමානේ. ආ. මේ තියෙන මොටර් ග්‍රේඩර් එක. ඒකත් Mitsubishi. ඕක ඒක Mitsubishi. නෑ මේ පාර හදනවානේ මෙතනින් ආට ඔය හදලා නෑනේ බලවල් තියෙන්නේ. මං කිය පාර හදා හදා කියලා දැන්. උදාහරණයක් ගන්න ගමන් ඔව්.
අන්න මේ ඇවිල්ලා මීහර කරන මේ කුළු හරකා. මේගොල්ලෝ හරිම වසයි. මේගොල්ලෝ හරි වසයි. මං වගේ පේන්නේ බෑ. අන්න මුගිදන්න ආවා. ආවේ කන්න දුවනවද? ආව දුවනවා මාර මේ මම එක අතකින් මං වගේත් වෙන්න ඕනේ මොකෝ මම බැලලා ඉන්නේ ඒ වගේ කෙනෙක් නේ. මේ ගල. මහත කපන කිව්ව ගන්න. ගහ වැටෙන්නේ වැල් වල වැටිලා. වැල් වල වැටිලා වයල් බදාගෙන ඉඳලා ගහ බදාගෙන ඉන්නේ. ඉතින් ගාලදාම ඉවරම ගහත් එක තමයි ගිහලා තියෙන්නේ. කැපුවානේ 35ක්. ඇත්ත 35ක් වඩ කැපුවා. ගත්තේ කොහමද? සමුදායකෝ අපේ දරුවෝ ඇති. ඒ අර මීහර ගා මේ වාසිම යුද්ධේ ගහපුවා. අවුරුදු දෙකක් අනිත් මරලා කැපුවා මරලා ඒවලු දෙකයි තිබුණේ අපි යනවා. ඔව් ඔව්. ඒකේ කොල්ලෝ නෑ. ආච්චිලා ගිරියා පස්සේ අනේ බෝ අපි කවුනේ? දැන් ඉන්න බෑලා. දැන් ඉන්න ගොඩක්. සාම කියලා. ඒකනේ ඉන්නවා. ඔය ගණන් ඇත්ත වරාය කට්ටියනේ. ඔව් පාරේ වැහුවා. ආලේ වයිසි වයින් මුම්බයිලා මාන බලක් කරේ. ඉක්ුණා තරගුලියක් මොනනේ. පොලිසිය වයිසි. ඇත්ත තමයි. යෝධිය කොළෝ වගේ. චාවල් අපි අර පටන් ගන්නට වැඩි දැන් ආයේ එලියක් ආවනේ. ඒක තමයි. ඒවල අපිට දැන් බලුනේ. ඔව් ගන්න බඩු නෑ. බෝතල ඔක්කොම විකලා මොකද ගේනවා උන්නදුනේ ගේ. දුලා කිසි. මාරුනේ එහෙම ඉන්නකොට ඇයිදි කුටි මොකක්ද ආයි කියලා. ඔව් ඉතින්. ඔව් ඔව් මිනිහා වැඩා. මොකද මාතර දෙකල්ලි ආතම. ඔව් ඔව්. ඒ වුණාට ශවේන්ද්‍ර සිල්වාගේ පොලිස් එකයි ලොකු ඇටැක් එකක් දුන්නා. ඒ කියන්නේ හේතුව තමයි තන්තුරු වලට තමයි. ශවේන්ද්‍ර සිල්වාට තමයි තන්තුරු ලැබෙන්න ඕනේ. සාරත් පොලිස් එකට තන්තුරු ලැබෙන්න බෑ මොකද කරලා නැහැ සමහර ඒවා. තන්තුරු ලැබෙන්නේ කොහොමද? පොලිස් එක අපලාපතේ. එහෙම දුන්නට අනිත් පැත්තෙන් කතන්දරයක් තියෙනවා. ඔය ගෝඨාභයට දෙන්න බෑ. ගෝඨාභයට ඔය එක එක තන්තුරු දීලා තිබ්බට. ගෝඨාභයට දෙප්පින. අන්නද? ගෝණ.
අර පැටියෙක් ඉන්නවද පිටිපස්සේ? ඒ ඉන්නේ. ඔව් දෙන්නයි. ඉන්නේ දිහාමයි බලන්නේ. ඒගොල්ලෝ බලනවා මොකද මේ කියලා. මේ විහාර ගන්නවා කියලා අපි අර පැටිය. පැටියත් අවදානෙමයි ඉන්නේ. ඔව්. අන්න ඕන පැටිය බේරනවා කියන්නේ. පැටිය බේරාගෙන බොහොම අමාරුයි කොටිය. ඔව් කොටියාගෙන් බේරන් ඉන්න බෑ අම්මා ඉතින්. අන්න එළියට බැස්සා. අන්න කොටියා. කුටිය පාරේ පහළමයි. අවුරුදු කෑ ගහන්නේ. udah ngeliatin balak. මේ අඩි තියනවා මේ තියෙන්නේ හරි මේ වතුර බොන්නේ කොට සබේ වතුර බොන්නේ හොල්ලා ඉස්සරහ ගත්තා වතුර බොන්නේ පොඩ්ඩ පස්සට අරන් බලපුවද? බය වෙයි. දැන් මෙහෙ ඉන්නකොට පිටිපස්සෙන් පාරට ආව තේත්
වතුර බොන්න ආවේ වතුර බොන්න. නෑ වාහන ස්ටාර්ට් කරන්න බෑ. දැන් ආපහු බොන්නේ නැහැ වතුර. වාහන ස්ටාර්ට් කරු බය වෙනවා ඒක. නෑ මෙතෙන් යාලා වතුර බොන්න පුළුවන් තරම් නෑ. අර ගෝල්ඩ් දෙන්නට ඇටැක් කරා ඉතින්. යන් අපිට අනිවාර්යෙන් සෙට් වෙයි ඔය විදිහට බැලුවම කොහමද? නෑ වෙලාව හොඳයි. අර පණි කරනවා. ගත්තා. අපිට මාර chance එක දැන් ඉතලම දෙන්නේ දැක්කා. ඔක මාකට් කරන්න. දෙලි ලස්සන අර බොන්නා වෙන්නේ. බොන්නා. ආන්ට ඉතින් ඇවිල්ලා ඔව් ගන්න. අදින්න සුද්දා. ගංගා ගඩුන්නේ අතුනාසේ. ආපියන්ට සුදුසුසාවක් නැහැ ඥාන. ඒක තමයි මම කිව්වේ දැන් මේ වෙලාවට තමයි එළියට බහින්නේ බය නැතුව. මම මේක මෙහෙ දාගෙන මේ සත්තු ටිකක් බයයි. යාළුවා කියන්නේ. බලන්න මේ හොයාගෙන යනවා මම හිංගිලා ඉන්නවා. දැන් මූ ඉන්නවා මං ඉන්නවනේ. ඊට හිංගිලා ඉන්නවා. මම වීඩියෝ ඉස්සරහම ගහගෙන නෑ ඒක ආයෙත් හරියට. දැනගන්න. ආයෙත් දැකලා මොකද කළා. ඉතින් බලතුන් වල නැහැ. ඒක මරලා නැහැ. ඒක අම්මලා. ළඟම දැක්කේ. පිට කොටියා වගේද? ඔය බයිඩ හැලිනවා. අපරාධ මේ පිටිපස්සේ මේගොල්ලන්ට අරුව හොඳට ફોකස් කරලා තෙවුන්නේ නැහැ. මේගොල්ලෝ බොන්නේ මේගොල්ලන්ට මදි. කර කැමරාව දුන්නා අපිට.
ආයෙ වුණා යා. විශාල පොඩ්ඩක් ගියා නම් වල ගන්න මේ අද සතු වගේක් වැටලා. ගහින් වැටලා තියෙන මේ දිරලානේ. මේ අත්ත වැටලා තියෙන මේ පැත්තේ. නැතරේ වැටලා තියෙන තාතර. මෙතන කෑලි. තාතේ. ඒ දිරාච් අත්තක් වැටලා තියන්නේ. මාකටින් නෑ නෑ මේ ෆොටෝ එකක් ගැහුවේ ඔව් හරි හරි මම එරිලා හය පහුණ ගේට්ටෙන් දානකොට සර් ඇහුවා මොනවද එරුණා කියලා සාක්ෂි දෙන්නේ කියලා. අපිට ඒ වෙලාවේ වීඩියෝ කරගන්න සිහියක් නැහැ නේ ගොඩ ගන්න. ඔව් ඉතින් අපි දැන් මේ ඊට හිටපු කොල්ලෙක් වීඩියෝ එකක් දාන්න තිබ්බා. ඒක නැත්නම් මම තමයි. දස් ගානක් නේ? ඔව්. එතකොට ගයිඩ් කෙනෙක් ගන්න නැද්ද මල්ලි එතකොට? සමහර වෙලාවට නෑ. ඒ කියන්නේ වාහන වැඩි ගයිඩ්ලා අඩුයි. නෑ 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 ඔව් දෙන්නටම එක තමයි දෙන්නට මේක. දෙන්න යා වාටත් අහනම් වෙන එතකොට. කතා කරලා කරනවා වගේ නේ. කතා කරලා කරනවා වගේ. ඔව්. ඒ ඇත්ත සාධාරණයි බලන්න ඔය වගේ කොට පරක්කු වෙනවනේ ඉතින්. ප්‍රබාත් එදා හිටපු එක්කෙනාමද කොහෙද? මේ වැවේ නෙමෙයිද? මේවා වැව් නෙමෙයි ඔව් විල් නේ? වැවකට ඔව් වැවක් කියන්නේ මිනිස්සු නිර්මාණය කරපු එක. මෙව ස්වභාවික හැදිච්ච දේ නේ? ස්වභාවිකව හැදිච්ච. ඒ වගේ අර වැව් වල තියෙනනේ වැව් කන්දක්. ඔව් බැම්ම. වැව් බැම්ම. මේ වගේ එහෙම එකක් නැහැ. ඔයාලට හොඳයි අද මෙයා තමයි විල්පත්තේ ඉන්න හොඳම වයිල්ඩ් ලයිෆ්. එහෙමද? ඔව් මෙයා මම ඔයාලා දැන් එනවා කිව්වට පස්සේ දැන් කවුරුද දන්නේ නැහැ නේ. ඔව්. එයා මමත් එක්ක හොඳින් කෝල් එකක් දැම්ම වෙලාවට බුකින් නැති තිබිලා කැන්සල් වෙලා මං කිව්වා අර කිව්වේ ඒක තමයි මටත් බුක් කරගන්න හම්බෙලා තියෙන ඒකෙන්නේ දවස් දෙකක බුකින් එක නේ. දවස් දෙකක බුකින් එකක් කැන්සල් වුණේ. යන්න වෙලාවට නැත්තම් හම්බෙන්නේ නෑනේ මේ අනික නිවාඩු වෙකේෂන් එක. මෙයා මේ පාර්ක් එක ගැන ඔක්කොම වගේ දන්නවා. ඒක හොඳයි. හරි ඉර බෑගෙන යන ලස්සන. මම එදා ඒකනේ කිව්වේ හවස තමයි ඉතින් සද්ද බලනවනේ ඇයි ඔව් නැත්නම් මිනිස්සුන්ට බයයිනේ සත්තු ඉතින් දැන් එළියට බහින වෙලාවනේ. බහින වෙලාවට මේ වෙලාවට තමයි වාහනත්
ඒකත් වාසිය තියෙන බංගලෝගේ බුක් කරගත්ත යන්න විතරයි. ඔව් ඔව්. අනිත් ඒවා වටේ ගිහලා ඉක්මනට යන්න හදනවනේ එළියට ඉතින්. එදා අනිත් එක ලාභයි දැන් මේවනේ. ඔයාලා 8ක් 10ක් ඉන්නකොට මේව හැක හෝටල් එක ඊට වැඩිය මේක ලාභයි. ඔයාලා කැම නෑ අපි හරි ආසයි. අපි යාලේ සෑහෙන්න ඉන්නවා. යාලි ඕ යාලේ වරහනේ. ඕ ගල් ලමුණ හොඳ මං ඈ ගුඩාග ඒක තමයි මට හම්බෙච්ච හොඳම තැන. හරිම ලස්සන තැනක් ඒක. වැඩ කරා. එහෙමද? අපි ඉඳලා අපේ රෑ අලියෙකුත් ආවා. බංගලෝයකට නේ. ඔව්. අතන පොඩි අයට නාන්න පුළුවන් හොඳට. ෂෝක් එකකට නාලා කරලා. ඒ කිඹුල්ලුත් එතන. සන්දේක ඔන්න අලියත් පෙන්නවා. අපි සත්තු 15ක් නැත්නම් නැහැ. 17ක්. තමයි. නැත්නම් මොන කතාවක් නැත්නම් සන්දේකට අලිය දැක්කේ නැත්නම් බෑ. නේද? මේ වෙලාව ඔක්කොම හොඳයි. ලක්කක දින. මේක ඉන්න කැලේ තමයි ලස්සන කොහොමද? අලිත් ඉන්න කැලේ තමයි ලස්සන. අපි නැත්නම් අපි වේදනේ සමාධිය වෙන්නේ. ඔය හරි නැවත. ඔන්න කෑ ගහන්න එපා මේ හරිය වෙලාවට ඉන්න පුළුවන්. අලි පිටි වගේ තියෙන ඉස්සරහ. අර බලන්න. හරිනේ අලි පිටි වගේ. ඉතින් අපි මේ වැව ඉස්සරහ ඉන්නේ. ඔයාලගේ අතුවදී පරිස්සමෙන් දෙපැත්ත. හරි. අර හොඳ අලි පිටි වගේක් තියෙනවා මෙතන. ගන්න විදියට. ඉල්ලී අතවදී බලන් ඉන්න ඉස්සරහ. අතුවදී බලාගෙන ලාංගි වැන්දට යනවා. අන්න මුවරංචුවක් ඉන්නවා. ලෝ නෑ මේක නෙමෙයි වෙන වැවක් ලෝ. මේ විල් වැව් නෙමෙයි සෝරි විල්. ඇත්තට මේක දනන් හිටියේ නෑ.